අප නිතර අපගේ ජීවිත දෙස හැරී බලා දෙවියන්වහන්සේගෙන් අපට ලැබී ඇති මහත් ආශිර්වාද ගැන මෙනෙහි කර ඒවාට දෙවියන්වහන්සේට ස්තුති කළ යුතුය. කෙනෙකු කියා ඇති පරිදි ගණිතය හදාරන විට අපට ඇති විශාලතම ගැටලුව නම් අපගේ ආශිර්වාද ගණන් කිරීමයි. අපගේ ආශිර්වාද ගණන් කිරීමට අපට උපකාර වන එක ක්‍රමයක් නම් අප අවට වෙසෙන දුගී දුප්පත් ජනතාව කෙරේ අපගේ සිත් යොමු කිරීමයි. එක්තරා චීන ප්‍රස්ථාපිරුලක මෙසේ දැක්වෙනවා, මට සපත්තු නොතිබුණු නිසා මම කෝප වුනිමි. පසුව මට හමුණා කකුල් දෙකම නැති කෙනෙකු. මම ලස්සන සත්‍ය කතන්දරයක් පවසන්නම්. ට්‍රිනිඩෑඩ් යන දූපතේ එක්තරා ලාදුරු රෝගීන් සිටි කඳවුරක ජැක් හින්ටන් නැමැති දේවගැත්තුමා දේශනා කර අවසානයේදී එතුමා සෙනගගෙන් විමසුවා ඔවුන් ගායනා කිරීමට කැමති ගීතිකාවක් නම් කරන්නයි කියා. දේශනා කූඩුව ළඟ සිටියත් මෙපමණ වේලාවක් එතුමා දෙස නොබලා සිටි එක්තරා කාන්තාවක් එකවරම ඔහු දෙස හැරී බැලුවා. ජැක් හින්ටන් තුමා පසුව පැවසුවා, මාගේ ජීවිතයේ මම කවදාවත් එපමණ අවලස්සන කාන්තාවක් දැක නැහැ. ඇගේ කන් සහ නාසය තිබුණේ නැහැ. ඇගේ අත ඉහළට එසෙව්වා දේවගැත්තුමාට කතා කරන්න. දේවගැත්තුමාට පෙනී ගියා ඇගේ අත්වල ඇඟිලි තිබුණේ නැති බව. ඇය දේවගැත්තුමාගෙන් ඉල්ලා සිටියා ගනින්නලත් ආසිරි යන ගීතිකාව ගායනා කරමුද කියා. ඉන්පසු එහි රැස් වී සිටි සියලු ලාදුරු රෝගීන් නැගිට ගනින්නලත් ආසිරි එකින් එක පුදුමයක් වෙයි ඔබට නිසැක යන ගීතිකාව ගායනා කළා. මම ඔබට මතක් කර දෙනවා 1 තෙසලෝනික 5:18 සුදු පවුල්තුමා පැවසූ වචන. සියල්ලේදී ස්තුති දෙන්න. කිතුණුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මේ වේ. අපි දැන් ගනින්නලත් ආසිරි යන ගීතිකාවට සවන් දෙමු. ඔබට ජේසු පිහිටයි. ආමෙන්. ජීවිතේ රැළ ගසන කාලට විපත් පැමිණෙතැයි සිතන විට ගනින්නලත් ආසිරි එකින් එක පුදුමයක් වෙයි ඔබට නිසැක. ආසිරි එක එක ගනින්න මේතක් හිමිදුන් දෙසිතන්න ගැන බලා එක එක බැගින් පුදුමයක් වෙයි ඔබ සිතට ඉන්. කරදරෙන් පොඩි වී ඉන්නේ හිද කුරුසේ බර වැඩිමෙන් දැනේද සිහි කරන් ලත් ආසිරියේකේක දුරු වියයි ආදුර නැත සෑක. ආසිරියේකේක ගානින්න මේතක් හිමිදුන් දෙසිතන්න ගැන බලා එක එක බැගින් පුදුමයක් වෙයි ඔබ සිතට ඉන්. දුටු කාල සම්පත් හා ගම්බිම් ආනු සිහි කරන්න සමිඳුන් කීවාදන් මිල කළ නොහැකි සගසිරි පොඩුන්දු වුණා නොවේද එහිමි. ආසිරි එක එක ගනින්න මේතක් හිමිදුන් දෙසිතන්න ගැන බලා එක එක බැගින් පුදුමයක් වෙයි ඔබ සිතට ඉන්.
ක්‍රීඩා හා සටන් කොතෙක් ආවත් වාටින් හිමි රාජවෙයි කරදර නොවන් දිරිමත් කරන්නට ඒවායි දූතුන් සාදා සැනසුම රැගෙන සාගෙන් ආසිරි